ගොතම බුදුහිමියන් සමයේ ඉදි වූ ලොව ප්‍රථම චෛත්‍ය වූ තිරියායේ ගිරිහඩු සෑය අද අපි නැරඹීමට යමු. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව් හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව් හෙළ උරුමය සොයා. සිව් හෙළ උරුමය සොයා. සිව් හෙළ උරුමය සොයා. ගොතම බුදුහිමියන්ගේ ශාරීරික ධාතු තැන්පත් කොට මේ ලොව ඉදි කළ ප්‍රථම චෛත්‍ය ඉදි කර ඇත්තේ අපේ මේ හෙළබිම තුලයි. එහි සුවිශේෂත්වය වන්නේ ගොතම බුදුහිමියන් ජීවමාන කාලයේදීම මේ චෛත්‍ය ගොඩනංවා තිබීමයි. ලංකාවේ ත්‍රිකුණාමලයේ පිහිටා තිබෙන මේ ලෝ පත්තල ගිරිහඩු සෑය අතීතයේදී ගිරිකණ්ඩි චෛත්‍ය නමින්ද හඳුන්වා දී තිබෙනවා. ත්‍රිකුණාමලයට කිලෝමීටර් 45ක් පමණ උතුරින් මේ ඓතිහාසික චෛත්‍ය පිහිටා ඇති බවයි සඳහන් වන්නේ. ගමන් මාර්ග දෙකක් ඔස්සේ මේ ඓතිහාසික ගිරිහඩු සෑයට ළඟා විය හැකි. පළමු ගමන් මාර්ගය වන්නේ නිරාවේලි වෙරළ තීරය ඔස්සේ වැටි ඇති මාර්ගයයි. එම මාර්ගයේ ගමන් කරන්නේ නම් කුච්චවේලි වලින් වමට හැරී ගමන් කොට නැවතත් ප්‍රධාන හන්දියෙන් දකුණට හැරී ගමන් කළ යුතු වෙනවා. අනෙක් මාර්ගය වන්නේ ඒ 12 මාර්ගයයි. ඒ රට මැදින් වැටි ඇති මාර්ගය ලෙස හඳුන්වා දීමට පුළුවන්. තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් දෙදෙනා විලඳාමේ යන අතරමඟදී කිරිපළු වනේ වැඩ සිටි ගොතම බුදුහිමියන් දැක ඇත වූ භක්තියෙන් විලඳ සහ මීපැණි බුදුහිමියන්ට පූජා කොට තිබෙනවා. ඒ ගොතම බුදුහිමියන් සම්බුද්ධත්වයට පත් වී 50 වන දිනේදී ඉන් අනතුරුව මෙම තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ඔවුන්ට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා පිළිබඳ දිවසින් බැලූ තථාගතයන් වහන්සේ තම හිස අතගා කෙස් රොදක්ගෙන තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ට ලබා දී තිබෙනවා. අද අප කතා කරනු ලබන ගිරිහඩු සෑය ඉදිකොට තිබෙන්නේ මෙම කෙස් රොද තැන්පත් කිරීමෙන්. එදා තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ඉදි කරන ලද මෙම ගිරිහඩු සෑය ගොතම බුදුහිමියන්ගේ කේශ ධාතු තැන්පත් කර ඉදි කරන ලද ලෝකයේ ප්‍රථම චෛත්‍ය ලෙසට ඉතිහාසගත වනවා. ඒ බුදුන් වහන්සේ ජීවමාන සමයේදී ඉදි කරන ලද ඉතාමත් පෞරාණික හා ඓතිහාසික චෛත්‍යයක් ලෙස අපහට හඳුන්වා දීමට හැකි. ලොව පුරා ගෞරවයට හා වන්දනාමානයට ලක් වී තිබෙනවා. ගිරිහඩු සෑය වෙත ගමන් කිරීමට ඇති මාර්ගය ලෙහෙසි පහසු මාර්ගයක් නොවේ. බිම් මට්ටමේ සිට කඳු හිසට යොමු වුණු ශෛලමය පඩිපෙළක් ඔස්සේ ප්‍රථමයෙන් ගමන් කළ යුතු අතරේ පඩිපෙළ ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරින්. රූස්ස ගස් අතරින් වැටුණු මේ ගල් පඩිනග යන්නෙකුට තුරුහිස් අතරද වැදමින් හමායන සිහිල් සුළඟ ගමන් විඩාව නිවා ගැනීමට බෙහෙවින් උපකාරී වනවා. මේ ශෛලමය පියගැට පෙළද රාජ සමයේම ඉදි කෙරුණක්. තව ටික දුරක් ඇවිද යන විට අපට සෙල්ලිපියක් දැකගත හැකි වෙනවා. අඩි 20ක් පමණ දිගට ලියවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග්‍රබෝධි ශිලාමේඝ නම් රාජ සමයේදී. එනම් තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් විසින් මේ ගිරිහඩු සෑය ඉදිකර වසර 1200ක් පමණ ගත වූ පසුයි. එතෙක් කලක් ජනප්‍රවාදයේ පැවත ආ මේ කතාබුවත පෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරවලින්. ගිරිහඩු සෑයේ පාමුලට පැමිණෙන විට අපට දැකගත හැකි වන්නේ සුවිශාල වැලි මළුවක්. එහි දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත් වම් අත පැත්තේ ඇති බෝපැලයත් ඔබට දැකගත හැකි. වැලි මළුවට පැමිණි කල ඉදිරියෙන් ඇත්තේ වටදාගයයි. ශිලාමේඝ රජ සමයේ ඉදි කෙරුණු මේ ශෛලමය වටදාගයේ මැදිහි ගිරිහඩු සෑය විරාජමානව වැඩ සිටිනවා. සෑය වටේ අලංකාර බුදු පිළිම 4ක් තැන්පත් කර ඇති අයුරු
අපහට දැකගත හැකි. සමාධි ඉරියව්වෙන් යුතු මේ බුදු පිළිම 4 ඉදිරිපිට මල් ආසන තබා තිබෙනවා. ගිරිහඩු සෑය වටා දක්නට ලැබෙන යෝධ ගල් කණු හෙළ ශ්‍රී විභූතිය මැනවින් කියාපාන කැඩපතක් බඳුයි. මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඩු සෑයේ නටබුන් හා සෙල්ලිපිය යලි හමුවන විට එහි නම නිතුපත් පාන තිරියාය ලෙස වෙනස් වී තිබෙනවා. පසුව තිරියායේ ගිරිහඩු සෑය ලෙස මේ ලෝක ප්‍රකට වූයේ ඒ අනුවයි. කෙමෙන් එලිපෙහෙලි වූ තිරියායේ ගිරිහඩු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්වයට පත් කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්. ගිරිහඩු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්ධර ආනන්ද නායක හිමියන්. එවකට ගිරිහඩු සෑය පනමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි මාස 19 වනදා කොටි සංවිධානයේ තර්ජන එල්ලවීමට පටන්ගෙන තිබෙනවා. එම නිසා ගන්ධර හාමුදුරුවන්ටද පුදබිම අතහැර යාමට සිදු වී තිබෙනවා. මෙම පුදුබිමේ සියලු ගොඩනැගිලි ත්‍රස්තවාදීන් විසින් විනාශ කළද ගිරිහඩු සෑය රැකබලා ගන්නට අධිගෘහිත වූ දෙවි දේවතාවන්ට හැකිවීම නම් බුදු ජනයාගේ භාග්‍යයක් ලෙසට අපට හඳුන්වා දිය හැකියි.